අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මොමිටෙල් එකෙන් රුපියල් 1298ට ලබා දීලා තියෙන Max Plus පැකේජ් එක ඇක්ටිවේට් කරන්නේ කොහොමද කියලා. ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරොත් ඔයාට මාසයක් YouTube, Facebook, WhatsApp, TikTok, Instagram ඒ වගේම ඔයාට Facebook Messenger පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕනම ජාලයකට unlimited call ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕනම ජාලයකට message කරන්න message 1000කුත් ලැබෙනවා. ඒ වගේම ඔයාට අමතරව GB 30ක් anytime data ලැබෙනවා. අපි දැන් බලමු කොහොමද මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න කියලා. ඔයා දැන් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකට යන්න. දැන් ඔයා මෙතන #170# කියන අංකය ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා පල්ලෙහා තියෙන මොබයිල් අයිකන් එක ටච් කරන්න. දැන් ඔයාට තුන්වෙනිට බලා ගන්න පුළුවන් unlimited combo කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 3 ටයිප් කරලා දකුණු පැත්තේ තියෙන send button එක ටච් කරන්න. දැන් ඔයාට පළවෙනිට බලා ගන්න පුළුවන් Max Plus කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 1 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට දෙවෙනිට බලා ගන්න පුළුවන් Max Plus 29 days කියලා තියෙනවා. දැන් ඔයා මෙතන අංක 2 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාට මේ විදිහට රුපියල් 1298 ඒ පැකේජ් එක බලා ගන්න පුළුවන්. කලින් වගේම කිව්වොත් ඔයාට මේ පැකේජ් එකෙන් ඕනම ජාලයකට unlimited call ගන්න පුළුවන්. ඒ වගේම SMS 1000කුත් ලැබෙනවා. ඒ වගේම ඔයාට YouTube, Facebook, WhatsApp, Instagram, TikTok, Messenger මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අමතරව anytime GB 30ක් data ලැබෙනවා. ඉතින් මේ පැකේජ් එක දවස් 29ක් තමයි වළංගු වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට මේ පැකේජ් එක මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක පාවිච්චි කරපු අය මේ පැකේජ් එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් කරන්න. ඉතින් ඔයා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරනවා නම් මෙතන අංක 1 ටයිප් කරලා send button එක ටච් කරන්න. ඉතින් මොමිටෙල් සමාගමෙන් මේ පැකේජ් එකේ මිල ගණන් වගේම මේ පැකේජ් එකේ පීවර වෙනස් කරේ නැත්නම් ඔයාට ඉදිරියටත් මේ විදිහටම මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙලාවේ මගේ මොමිටෙල් ගිරමේ අවශ්‍ය මුදල් ප්‍රමාණය නැති නිසා ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය රීලෝඩ් කරලා හරි කාඩ් දාලා හරි ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරද්දී රජයේ බදු ඇතුළත්ව තමයි මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මේ පැකේජ් එක සාර්ථකව ඇක්ටිවේට් කරන ආකාරය දැනගත්තා නම් මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පල්ලෙහා bell icon එකෙත් all දුන්නොත් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක වගේ phone එකට ඒ වෙලාවෙම ගන්න පුළුවන්. ඉතින් ඔයා ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝද කියලාත් comment කරන්න. ඒ වගේම අද වීඩියෝ එකේ දැක්ක හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් comment කරන්න. මම මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් මගේ channel එකේ කරලා තියෙනවා. ඔයාට මේ වීඩියෝත් මගේ channel එකට ගියොත් නරඹන්න පුළුවන්. ඉතින් මේකට දැන් නැති ඔයාගේ අහලුවන් අතරෙත් මේ වීඩියෝ එක share කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් උදාගෙන යන්න. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.